අයිබෝන් අපි ප්‍රැක්ටිකල් එකක් බලන්න යන්නේ තමයි කිරිවල ගුණාත්මකතාවය අපිට එක මිනුමක් තමයි කිරිවල ආම්ලිකතාවය කියන එක. දැන් කිරි යම් මට්ටමකට ආම්ලිකතාවයක් තියෙනවනේ. කිරි ආම්ලික වෙන්න හේතුව මොකද්ද? කිරිවල තියෙනවා සීනි වර්ගයක් නේ. මොකක්ද සීනි වර්ගයේ නම? ලැක්ටික් අම්ලය. සෝරි ලැක්ටෝස් නේ තියෙනනේ. ලැක්ටෝස් පත් වෙන මොනවා වලටද? ලැක්ටික් අම්ලය බවට. කවුද පත් කරන්නේ ඕක? සුඩජීවීන්. උදාහරණ වශයෙන් කවුද? ලැක්ටෝබැසිලස් ආකාරයේ සුඩජීවීන් තම තෝමෆිලස්ලා ඉන්නව නේද? ඒ වගේ කණ්ඩායම විසින් මේක පත් කරනවා ලැක්ටික් අම්ලය බවට. එතකොට කිරි එකක් කල්ගත වෙන්න මේ ලැක්ටික් අම්ල ප්‍රමාණය වැඩි වෙනවා. වැඩි වෙනවා. මේ මට්ටමත් එක්ක අපිට පුළුවන් කිරිවල ගුණාත්මකභාවය පිළිබඳ යම්කිසි විනුමක් ගන්න පුළුවන්. එහෙමනම් මේකට කරන්න ඕනේ අනුමාපන පරීක්ෂණයක් නේ. අනුමාපනයක් කියලා කියන්නේ සරලව මොකක්ද අම්ලයක් භස්මයක් එක ප්‍රතික්‍රියා වෙන්න සලස්සලා දැන් අපිට දැන් මේ කිරිවල තියෙන අම්ලය තමයි ලැක්ටික් අම්ලය. ඒ ලැක්ටික් අම්ලය අපි උදාසීන කරලා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් ඒ වැවෙන පරිමාව හොයලා මෙන්න මේ වගේ සරල ගණනය කිරීමක් ඔස්සේ පුළුවන් අපිට ගණනය කරගන්න පුළුවන් මොකද්ද කිරිවල ආම්ලිකතාවය කියන එක. මෙන්න මේ සමීකරණ m වැඩි කිරීම v2 ලැක්ටික් අම්ලයේ මෞලික ස්කන්ධය වැඩි කිරීම 100 බෙදීම v1 වැඩි කිරීම 1000. m කියලා කියන්නේ ලැක්ටික් අම්ලයේ මෞලික ස්කන්ධය v2 කියලා කියන්නේ ඔයාලගේ අනුමාපනයේ ලැබිච්ච පාඨාංකය v1 කියලා කියන්නේ මේ පරීක්ෂණ සඳහා ගත කිරිනියදී පරිමාව අපි ගන්න ඕනේ 9ක් මිලිලීටර් ඒක තමයි පරිමාව. අපි එනම් ප්‍රැක්ටිකල් එකට යමු. ස්ථාපනය කරලා තියෙනවා මෙන්න මේක බියුරෙට් එක. බියුරෙට් එකේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දාලා මේකේ පනල් එකක් පාවිච්චි කරලා 50 සීමාව වගේ දක්වා ගන්න. මේකට ගන්න සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක තමයි අපි ගන්නේ 0.1 m සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක් තමයි ගන්නෙ. පොඩ්ඩක් 50 ඉක්මවා ගිය නිසා මම චුට්ටක් අඩු කරන්නම්. පොඩ්ඩක් අඩු කරන්න. ගානට ආවා. එතකොට මේක බියුරෙට් එක. බියුරෙට්ටුව මේකේ උඩ තියෙන බිඳුව සීමාව ඒ සීමාව දක්වා අපි 0.1 m සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් පුරවගෙන තියෙන්නේ. මේකට අවශ්‍ය මෙතන මේ ආධාරකයේ තැටිය මත වාලා සුදු පැහැති ටයිල් එකක් හෝ ලා පාට ටයිල් එකක් නැත්නම් කඩදාසියක් හරි ගමන් නැහැ තිබ්බට අර පැහැ වෙනස් වෙන එක අපිට පහසුවෙන් බලා ගන්න පුළුවන්. වෙන අනුමාපන ප්ලාස්කෝ තියෙනවා. ඒක පහලින් තියන්න. පහලින් තියාගන්න. එතකොට මම අවශ්‍ය කිරි ටික මැනගෙන මෙතන දාලා තියෙනවා. මම ඒක ඇඩ් කරගන්නම් මේ අනුමාපන ප්ලාස් එක 9ක් මිලිලීටර් කිරි. ඒ කිරි මැන ගැනීමේදී ඔයාලට පුළුවන් මේ වගේ මේ පිපෙට් ෆිලර් එක පාවිච්චි කරන්න. මේක පිපෙට් එක මේකට සම්බන්ධ කරලා මෙන්න මේ උඩ බටන් එක ප්‍රෙස් කරලා මේක ඔබාගෙන ඊට පස්සේ මේ බටන් එක ප්‍රෙස් කරලා කිරියකට දාලා ඔයාලට පුළුවන් මෙන්න මේ ආකාරයට කිරි මේකට එමීට පුරව ගැනීමේ හැකියාව තියෙනවා. ඔය වගේ පුරව ගැනීමේ හැකියාව තියෙනවා. ඔව් මේකේ දෝෂයක් නැත්නම් හරියට මේක මේ වගේ පුරව ගන්න පුළුවන්. අන්න ඒ විදිහට පුරව කරන මේකට ඔයාලා දාද්දී ඊට පස්සේ මෙන්න මේ පහළ බටන් එක ප්‍රෙස් කරලා කිරි ටික මේකට නිකම්ම පහළට යනවා. ඔය පේනවා ඇති. පහළට යවා ගැනීම හැකියාව තියෙනවා. එතකොට මේ ඉන්ස්ට්‍රුමන්ට් එක ප්‍රැක්ටිකල් එකට දුන්නොත් ඔයාලා එක පාවිච්චි කරන්න ඕන. ඒකට වෙනම ලකුණු හම්බ වෙනවා. ඒකත් පොඩි හුරු වීමක් නැත්නම් මේක කරන්නත් බෑ. පොඩ්ඩක් ඒකට හුරු වෙලා තියෙන්න අවශ්‍යයි. ටිබට් ෆිලර් එකේ ප්‍රැක්ටිකල් එක ඒක. එතකොට මේක අපි යනවා නැවත අනුමාපනයේට. දර්ශකයක් අවශ්‍යයි අනුමාපනයකට. දර්ශකයේ කාර්යභාරය තමයි දැන් මේකේ තියෙන මොනවද තියෙන්නේ? ලැක්ටික් අම්ලය. මේකේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. ඉතින් මේකේ තියෙන අම්ලය බස්මෙන් උදාසීන කරනවානේ. මේකේ තියෙන අම්ලය අවසන් වූ බව දැනගන්න පුළුවන් මේකේ මාධ්‍ය උදාසීන වෙනවා. අන්න ඒ අවස්ථාවේදී පාට වෙනස් කරන මෙන්න මේ වගේ දර්ශකයක් තියෙනවා අහලා ඇද්දි ෆිනොප්තලින් කියලා.
මේකෙන් මේක විවෘත කරලා මේක වාෂ්පශීලී නිසා හොඳට වහලා තියන්න. මේක මධ්‍යසාරීය පදනමක් සහිත ද්‍රාවණයක්. මේ වගේ ෆිල් එකක් අරගෙන මේ බිඳු දමනයක් අරගෙන මේකේ බිඳු 10ක් දාන්න කියලා තමයි තියෙන්නේ මේ. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 10ක් වුණ දැම්මා. 10ක් දාලා පෙරසේ වහලා තියන්න ඒක. ඊට පස්සේ ඔයාලගේ සාමාන්‍යයෙන් මේ හුරු අත දකුණ නම් ඒ අතින් අල්ල ගන්න මොකද්ද? මෙන්න මේ අනුමාපන ප්ලාස්කුව මේ අතින් අල්ල ගන්න කරාමය. මේක හොඳ නිරීක්ෂණය කරලා මේකේ බිඳුව වැඩෙන සලස්සන ගමන් මේක ඔයාලා අතින් හුරු අතින් හොල්ලන්න. ඔයාලා පේනවා ඇති පාට වෙනසක් එනවා. හැබැයි පාට විසිරී යනවා. එක්තරා අවස්ථාවක් එනවා සාමාන්‍ය මේ රෝස පාට ස්ථිර වශයෙන් මේක රැඳෙන අවස්ථාවක් එනවා. ඔබ කරන්න මේක ස්ථිර වශයෙන් රැඳෙන අවස්ථාවක් එනවා. ඔයාලා පේනවා ඇති මේක රෝස පාට ස්ථාවර වුණා කිරියගේ කියන්නේ බස්මෙන් අම්ල ටික ඔක්කොම උදාසීන වුණා. මේ පාඨාංකය කියව ගන්න මට ඇවිල්ලා දෙනවා 2.3ක් වගේ ඇවිල්ලා දෙනවා මෙන්න මේ පාඨාංකය. P2 කියන්නේ මේක 2.3ක් මට ආවා මිලිලීටර් වලින්. ඒක ආවනම් මේ ටික දන්නවනේ. මේක 9යි මිලිලීටර්. ඒ හරහා වලට පුළුවන් අදාළ ගණනය කිරීම කරගන්න. එහෙනම් ප්‍රැක්ටිකල් එක කරන්න නැවත කරද්දී මේ බියුරට් එකේ අදාළ සීමාව බස්වෙන් පුරවාගෙන කරගෙන යන්න. මම ඔක තමයි ප්‍රැක්ටිකල් එක. ඒ හරහා ඔයාලට මේක දැනුවත් වීම කරගන්න හැකියාව තියෙනවා. එහෙනම් අයිබෝන්.